හායි යාළුවනේ ඔන්න ඉතින් ඔයාලා වෙනද වගේම අදත් පිළිගන්නවා තිමිර දිසානායක මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අපි අද කතා කරන්නේ අලුත් WhatsApp status update එක ගැන. මුලින්ම ඔයාලගේ WhatsApp එක open කරගන්න. ඊට පස්සේ status දාන තැනට ගිහිල්ලා status දාන තැනත් open කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ gallery එකේ තියෙන ෆොටෝ මෙතෙන්ට open වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා කැමතිම ෆොටෝ එකක් මෙතනින් touch කරගන්න තියෙන්නේ. මම ওই ෆොටෝ එක touch කරගන්නම් මුලින්ම. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මේ ෆොටෝ එක උඩට තවත් ෆොටෝ එකක් අපිට ඇඩ් කරගන්න. ඉතින් මුලින්ම ඒකට ස්ටිකර් අයිකන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති උතන ෆොටෝස් කියලා අයිකන් එකක්. ඒ අයිකන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ ගැලරි ආයෙත් ඕපන් වුණා. ඕපන් වුණාට පස්සේ පුළුවන් ඔයාලට කැමති ෆොටෝ එකක් උඩ ටච් කරන්න ආයෙත් එකපාරක්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මේ ෆොටෝ එකේ කැමති වෙනස්කමක් කරගන්න මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරන්න මේ විදිහට. ටච් කරාට පස්සේ ඔයාලට පේනවා උතන සර්කල් එකක් පෙන්නනවා, හાર્ට් එකක් පෙන්නනවා, ස්ටාර් එකක් පෙන්නනවා. ඉතින් මේ කැමති අයිකන් එකකට දාලා ඔයාලට පුළුවන් මේ ඔයාලා තෝරගත්තු ෆොටෝ එකේ ඕනි වෙනස්කමක් කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපිට ඕනි වෙනස්කම් කරගත්තට පස්සේ මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට ටච් කරාට පස්සේ ඔයාලට කැමති තැනකට මේ ෆොටෝ එක අරන් ගිහිල්ලා කැමති විදිහට මේක තියාගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ආයෙත් ඔයාලට ඕන නම් ෆොටෝ එකක් ඇඩ් කරගන්න. ආයෙත් ස්ටිකර් අයිකන් එක ක්ලික් කරලා ෆොටෝ කෙනෙකුට ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලගේ ගැලරියේ තියෙන ඕනි ෆොටෝ එකක් මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කලින් නම් අපි WhatsApp status එක අප්ඩේට් කරද්දි මේ විදිහට ෆොටෝ එක උඩ එකක් තියලා හදා ගන්න ඕනි app එකක් පාවිච්චි කරලා. ඉතින් දැන් WhatsApp සමාගමෙන් දීලා තියෙන මේ අලුත්ම අප්ඩේට් එක නිසා අපිට app එකක් ඕනේ WhatsApp එකේම පුළුවන් අපිට ඕනි ෆොටෝ එක edit කරගෙන ලස්සනට අපි අපේ status එක දාන්න මේ WhatsApp සමාගම දීලා තියෙනවා. ඉතින් යාළුවනේ ওই විදිහට ඔයාලගේ status එක ලස්සනට හදා edit කරගෙන අපිට පුළුවන් මේ ස්ටේටස් එක දාන්නේ contact වලටද නැත්නම් ඔයාලට කැමති කට්ටිය නැත්නම් කවුද හයිඩ් කරන්න ඕනේ කියලා මෙතනින්ම තෝරගන්න. ඉතින් පේනවා my contact expert කියලා දිනවා only share with කියලා දිනවා. මම මේක my contact වලට දාලා ඕනි කෙනෙකුට my contact එකකින් ඕනි කෙනෙකුට බලන්න පුළුවන් විදිහට මම මේ ස්ටේටස් එක අප්ඩේට් කරනවා එහෙනම් යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මම මේ වගේ මගේ ස්ටේටස් දාන තැන ක්ලික් කරගෙන මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි හදාගත්තු ස්ටේටස් එක එඩිට් කරගත්තු විදිහට ඒ විදිහටම මගේ ස්ටේටස් එකට අප්ඩේට් වෙලා තිනවා. ඊළඟ වෙනස්කම ගැන කතා කරද්දී යාළුවනේ ආයෙත් ස්ටේටස් දාන තැන ටච් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ ගැලරිය ඕපන් වුණා. ගැලරිය ඕපන් වුණාට පස්සේ ලේඅවුට් කෙනක ඔබන්න. ඊට පස්සේ ඔයාලා කැමති ෆොටෝ කිහිපයක්ම ටච් කරන්න මේ විදිහට 1 2 3 4 කියලා දාලා ඊට පස්සේ යාළුවනේ ඔතන යට තියෙන හරි මාක් එක ඔබන්න. හරි බොඩ පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆොටෝ 4ම ලේඅවුට් වුණා. ඉතින් මේකත් WhatsApp සමාගමෙන් දීලා තියෙන අලුත්ම ස්ටේටස් අප්ඩේට් එකක්. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් ඔය යට තියෙන අයිකන් ක්ලික් කරලා අපිට ඕනි විදිහට මේ ෆොටෝ එක ලේඅවුට් කරගන්න. ඉතින් ලස්සනට මේ ෆොටෝ එඩිට් කරගත්තට පස්සේ ඊට පස්සේ උතන done කියන බටන් එක තියෙන්නේ. done කියන බටන් එක ඔබන්න උඩ තියෙන බටන් එක. ඊට පස්සේ done කියන බටන් එක එබුවට පස්සේ යාළුවනේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ අයිකන් එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ආයෙත් පුළුවන් ඔයාලා contact වලට දාන්නේ නැත්නම් ඔයාලට hide කරන්න ඕන නම් එයාලට hide කරන්න නැත්නම් ඕනි කෙනෙකුට share කරන්න. ඒ විදිහට යාළුවනේ අලුත් වෙනස්කම් කිහිපයක් දීලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඒ වෙනස්කම් කරගත්තට පස්සේ done කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මේ යට තියෙන ඊතල මාක් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ අපිට අපේ status එක අප්ඩේට් කරගන්න. ඉතින් අපි බලමු ලස්සනට අපේ status එක අප්ඩේට් වෙලාද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මම එඩිට් කරගත්තු විදිහටම ලස්සනට ලේඅවුට් වෙලා මේ ස්ටේටස් එක අප්ඩේට් වෙලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඊළඟ වෙනස්කම ගැන කතා කරමු ඊළඟට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් ඔය ස්ටේටස් කියන තැන අයිට් ක්ලික් කරගන්න. ඇඩ් ස්ටේටස් කියන තැන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට උඩ තියෙනවා යාළුවනේ voice කියලා අයිකන් එකක්. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ යාළුවනේ යට තියෙන voice බටන් එකට උඩ ටච් කරගෙන අපිට පුළුවන් යාළුවනේ අපිට ඕනි voice එක මේ විදිහට රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ යාළුවනේ voice එක රෙකෝඩ් කරගත්තට පස්සේ අපිට මේ play button එක කරා අපි දාපු voice එක අපිට ආයෙත් අහන්න පුළුවන් මේ විදිහට play button එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔය යට තියෙන ඊතල මාක් එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ voice message එක status එකක් විදිහට අප්ඩේට් කරගන්න. ඉතින් යාළුවනේ කලින් නම් අපිට WhatsApp සමාගමෙන් දීලා තිබ්බේ voice message විතරයි. හැබැයි දැන් නමුත් මේ අප්ඩේට් එකත් එක්කම අපිට voice message status එකක් විදිහට අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ වෙනස්කම් රැසක් සමගින් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ගිහිල්ලා එන්න ජය වේවා ඔයාලා ඔක්කොටම.